ආයුබෝවන් ඔබට සෝදායි උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අදත් සූදානමින් ගෙවි ගිය දවස පිළිබඳව මතකයේ පත්තර ඇසුරෙන් ඔබට ගෙනෙන්නට අපි ආරම්භ කරමු මේ ආරම්භයේ උදෑසන සියත පත්තරේ. අද ආරම්භය ගන්න කොතනින්ද? කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර දිගින් දිගටම එල්ලෙමින් පවතිනවා. පෞගේ දවස් කීපය පුරාවටම පැවති විරෝධතා විසුරුවා හරින්නට උද්ඝෝෂණ විසුරුවා හරින්නට එක දිගට එක පෙළට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල වෙනවා. මේ එල්ල වෙන කඳුළු ගෑස් පිළිබඳව ඒවායේ ප්‍රමිතිය ගැන මේ එල්ල වෙන ජල ප්‍රහාර පිළිබඳව ඒවාට මුසුවී ඇති දේවල් පිළිබඳව විවිධ කතාබහක් නැගෙන්න පටන් අරගෙන තියෙනවා. දේශපාලන ධාරාවෙන් වගේම විරෝධතාකරුවන්ගේ පාර්ශ්වයෙන්ුත් දැවැන්ත චෝදනා රැසක් එල්ලවමින් පවතිනවා ආරක්ෂක අංශ වෙත මේ එල්ල කරන කඳුළු ගෑස් වගේම ජල ප්‍රහාර පිළිබඳව. ඒ අතරතුරදී විරෝධතාවන්ට සහභාගී වුණු එක් අයෙකුත් විරෝධතා අතරතුර කොළඹ සරසවියේ රැකියා කරපු තවත් අයෙකුත් ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. එවැනි කාරණාවත් සමගින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර පිළිබඳව කාරණාවෙන් අද ආරම්භය ගන්න සූදානම්. අද පත්තරයේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ ඒ පිළිබඳවයි අනුරු කුමාර දිසානායක සහ පාටලී චම්පික රණවගේ කතා දෙකක් එක ළඟට ගෙනත් තියෙනවා. කඳුළු ගෑස් ගැන විශාල සැකයක්. එමයි අද ප්‍රධාන ශීර්ෂ පාඨය වාර්තා කරන්නේ. ජාතික ජනබලවේග නායක අනුරගෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පිකගෙන් චෝදනා. අනුරු කුමාර කියනවා තහනම් කරන ලද දුම් හෝ රසායනික අවි මර්ධනය සඳහා භාවිතා කරනවා දැයි සැකයි කියලා. කල්ලිකුත් වූ කඳුළු ගෑස් නම් ඒවා විෂ රසායන ලෙස නම් කර අනදුන් අයට එරෙහිව නීතිය ඕනෑ කියලා පාටලී චම්පික රණවක කියනවා. මෙහෙමයි දිනේෂ් සමරකෝන් සහ සමිත් වාර්තාවගෙන් පොලිසිය විසින් විරෝධතාවලට එල්ල කරන කඳුළු ගෑස් ගැන විශාල සාධාරණ සැකයක් පවතින බවත් එම නිසා වහා මේ පිළිබඳ පරීක්ෂණ සිදු කළ යුතු බවත් ජාතික ජනබලවේගයේ නායක අනුරු කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක අවධාරණය කරනවා. පොලිසිය විසින් විරෝධතාවලට එල්ල කරන කඳුළු ගෑස් ගැන විශාල සාධාරණ සැකයක් පවතින බවත් ලෝකයේ තහනම් කරන ලද විවිධ විෂ දුම් වර්ග හෝ රසායනික අවි මේ මර්ධනය සඳහා භාවිතා කරනවාදයි සැකයක් පවතින බවත් ජාතික ජනබලවේගයේ නායක අනුරු කුමාර දිසානායක කියනවා. මේ අතර නිවැරදි ප්‍රමිතියකින් තොර කල්ලිකුත් වූ කඳුළු ගෑස් වර්ග පාවිච්චි කරන්නේ නම් ඒවා විෂ රසායන ලෙස නම් කර ඒ පිළිබඳ අනදුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක සඳහන් කරනවා. එමයි චෝදනාව බරපතල විදියට එල්ල වෙලා තියෙන්නේ කඳුළු ගෑස් ගැන විශාල සැකයක් කියලා. මේකට උත්තර දෙන්නට ඕනි. ඒ උත්තර දීම සඳහා අදාළ පාර්ශවයන් කැඳවා තිබෙනවා. මේ පිළිබඳව විමර්ශනයක් පැවැත්වෙමින් තිබෙනවා. තහනම් කරන ලද දුම් හෝ රසායනික අවි මර්ධනය සඳහා භාවිතා කරනවාදයි සැකයි. ඒ වගේම ජලයට අසුචියෝ යමක් මිශ්‍ර කර ජල ප්‍රහාර එල්ල කරනවාද සැකයි. මේ පිළිබඳව තමයි කතිකාව ඇවිත් තිබෙන්නේ. දැන් විරෝධතාවක් පවත්වනවා නම් ඒ විරෝධතාවට අකමැති වෙන්න පුළුවන් එක්තරා පාර්ශවයක්. ඒ අකමැති පාර්ශවයේ අකමැත්ත මුදාහරින්නට ඕනේ. ඒක කොයි විදියටද විරෝධතාව මර්ධනය කරන්න ඕනේ කොයි විදියටද ඒ මර්ධනය කරන්නට නීත්‍යානුකූල නොවන අවිචාරවත් ක්‍රම යොදා ගන්න පුළුවන්ද? අපි දන්නේ නැහැ කියන්න ප්‍රශ්නාර්ථයක් බවට මේක දැන් පත් වෙලා තිබෙනවා. බලාගෙනමු මොකද්ද තත්ත්වය කියලා. අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් කියන්නේ මේ පිළිබඳව පරීක්ෂණයට ඇමතිව කැඳවීම ගැනයි. සරස විසසුන්ට කඳුළු ගෑස් ගැසුවාට පොලිස් ඇමති මානව හිමිකම් කොමිසම හමුවට කියලා ඉන්දිකා රාමනායක සටහනක් එක් කරනවා. කොළඹ විශ්වවිද්‍යාලය අසල ඉකුත් 7 වෙනිදා සහ 8 වෙනිදා යන දෙදින පැවති උද්ඝෝෂණ වලට සහ කැලණිය විශ්වවිද්‍යාලය අවට සසුන් පැවැත් වූ උද්ඝෝෂණයට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඒවා පාලනය කිරීමට පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ කරුණු දැක්වීම සඳහා මාජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ලබන 13 වෙනිදා කොමිසම හමුවට කැඳවා ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව පවසනවා. මෙම උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට පොලිස් නිලධාරීන් අනුගමනය කළ ක්‍රියාපිළිවෙත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඒ අනුව මහජන ආරක්ෂක ඇමතිවරයා කොමිසම හමුවට කැඳවා තිබෙනවා. මහජන ආරක්ෂක ඇමතිව කොමිසම හමුවට කැඳවලා සරසවි සිසුන්ට කඳුළු ගෑස් ගැහුවට මේ පිළිබඳව කාරණාව බතු වෙමින් යන ආකාරයයි මේ. ඒ අතරේ තවත් කෙනෙක් මේ කැඳවීම පිළිබඳව කරපු ප්‍රකාශය දැක්වූ අදහස අද මව්බිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයට අරගෙන ඇවිත් තිබෙනවා. මානව හිමිකම් කොමිසම උසාවියක් නෙවෙයි. විරෝධතා සිදුවීමේදී සියල්ලට පෙර ඇමතිවරයා කැඳවීම වැරදි. පූර්වාදර්ශ වැරදුනොත් ජනාධිපති ගෙන්ව දක්වා යාවි. ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මෙහෙම කියයි.
ඔහුගේ ප්‍රකාශය අද මව්බිම ප්‍රධාන ශීර්ෂ පාඨ දෙකින් එකක් කරගෙන තියෙනවා. මානව හිමිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධ සිදුවීමකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පළමුව කළ යුත්තේ ඊට අදාළ රාජ්‍ය ආයතන නිලධාරීන් හරහා වාර්තාවක් ඇඳවා අධ්‍යයනය කිරීම මිස එහි විශේෂ ඇමතිවරයා කැඳවීම නොවේයයි මානව හිමිකම් නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා කියනවා. ඒ අනුව විරෝධතා විසුරුව හැරීමේ සිදුවීම් වලට අදාළව මානව හිමිකම් කොමිසම පළමුව කළ යුත්තේ කළ යුතුව තිබුණේ මහජන ආරක්ෂක භාර ඇමතිවරයා කැඳවීම නොව විශේෂ භාර අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවා එය අධ්‍යයනය කිරීමයි ඔහු පෙන්වා දෙනවා. මානව හිමිකම් කොමිසමේ බල සීමාව ඉලක්ක වන්නේ මානව හිමිකම් ගරු කරන සංස්කෘතියක් බිහි කිරීමටයි හෙතම මානව හිමිකම් කොමිසම යනු උසාවියක් නොවන බවත් එය නිර්දේශ නියෝග බවට පත් නොවන්නේ යයි අවධාරණය කර තිබෙනවා. එහෙමයි ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා නම් කියන්නේ කැඳවා තිබෙනවා ඇමතිව කොමිසම හමුවට. හැබැයි කොමිසම උසාවියක් නෙවෙයි ඔක්කොටම කලින් ඇමතිව කැඳවීම වැරදි කියලා ඔහු සඳහන් කරනවා. හරිද? දැන් ඒ අතරේ දැන් ආණ්ඩුවට එල්ල වෙනවා චෝදනාවක් විරෝධතා සහ උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරනවා කියලා. ඒක එහෙම තියෙද්දි මව්බිම දෙවන ප්‍රධාන ශීර්ෂ පාඨය අද මෙන්න මෙහෙම එකක් ලියලා තියෙන්නේ. උපාධි ගන්න බලාගෙන ඉන්න උපාධි ගත්ත අයට වැදගත් වේවි කතාව. හැබැයි මේක කොයි විදියට ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙයිද? අන්නේ ප්‍රශ්නෙත් එක්ක තියෙනවා. හැබැයි මේකේ නිර්ණායක මොනවද? අහන්නකො කතාව. රාජ්‍ය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ නම් රජයේ රැකියා නැහැ. කඩක්කප්පල්කාරීන් හඳුනා ගන්න දත්ත පද්ධතියක් කියලා ලියලා තියෙනවා. එක පාටම හිතනවා ඇයි මෙහෙම කතන්දරයකට ආවේ කියලා. රාජ්‍ය විරෝධී විරෝධතා හෝ කැරලිවලට සම්බන්ධ වන කණ්ඩායම් වලට ඉදිරියේදී රාජ්‍ය සේවයේ රැකී අවස්ථා ලබා නොදීමට රජය දැඩි තීන්දුවක් ගෙන ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මව්බිමට කිව්වා. එවැනි විරෝධතා හෝ කඩක්කප්පල්කාරී ක්‍රියාවලට සම්බන්ධ වන්නන් හඳුනාගෙන ඔවුන් ගැන රජය මින් ඉදිරියට වාර්තාවක් පවත්වාගෙන යාමට කටයුතු කරන්නේ යයිද එම ප්‍රකාශකයා කියනවා. මේ වාර්තා දත්ත බැංකුවක් ආකාරයෙන් පවත්වාගෙන යාමට කටයුතු කර එවන් පුද්ගලයන් ඉදිරියේදී රජයේ රැකියාව සඳහා අයදුම් කළ විට ඔවුන් අදාළ රැකියාව සඳහා නුසුදුස්සන්සේ සැලකීමට පදනම් ලේඛනයක් කරගන්නේ යයි ඔහු සඳහන් කළා තියෙනවා. දැන් රාජ්‍ය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වෙන්න කියලා නෙවෙයි මේ කියන්නේ. එතකොට කඩාකප්පල්කාරී ක්‍රියාවලට සම්බන්ධ වෙන්න කියලා නෙවෙයි මේ කියන්නේ. හැබැයි ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක් උද්ඝෝෂණයක් කරලා ඒකට සහභාගී වෙන කෙනාව රාජ්‍ය විරෝධීන් වශයෙන් හංගඩු ගහලා නම් කරලා ඔවුන්ට රැකියාවක් ලැබෙන්න තිබෙන අවස්ථාව අහිමි කරවන්නද මේ යන්නේ? අපි ප්‍රශ්නේ මේ අහන්නේ. මේ මොකට දෙන්න හදන්නේ? අන්න ඒකයි ප්‍රශ්නේ. හරියට රාජ්‍ය විරෝධී ක්‍රියා මොනවාද කඩක්කප්පල්කාරී ක්‍රියා මොනවාද කියලා නිර්ණායකයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව විරෝධතාවයකට ඡන්දය තියන්න කියලා ආර්ථිකය ශක්තිමත් කරන්නට කියලා දේශපාලන අන්ධබාලුවන්ගේ ක්‍රියාපිළිවෙත් නිවැරදි කරන්න කියලා එළියට බහැලා විරෝධතාවක් පැවැත්වුවොත් එයා රාජ්‍ය විරෝධී ක්‍රියාවක නිරත වූෙක් බවට පත් කරන්න පුළුවන්ද? නිර්ණායකය මොකද්ද? ක්‍රමවේදය මොකද්ද කියලා ඊටාම පැහැදිලි කරගන්න වෙනවා. එහෙම නැති වුණොත් උද්ඝෝෂණයට විරෝධතාවයට ආපු කෙනා චාරූපයට නගනවා මෙන්න මෙයා මෙතන හිටියා මෙයාව නම් කරනවා රාජ්‍ය විරෝධියෙක් විදිහට. එහෙම කරන්න පුළුවන්ද කියලා අපි ප්‍රශ්න නගන්න මේක අවස්ථාව කරගන්න. ඊට පස්සේ විරෝධතාවේ රැකවලට ගිය හමුදා සෙබළු මුගුරු අතැතිව සිටියාදැයි විමර්ශනයක් කියලා මිතුන් ජයවර්ධන අද මව්බිම් පත්තරයට ලියලා තියෙනවා. මේ වන විට විශේෂයෙන් කතාබහට ලක් වෙන කාරණාවක් මේ කාරණාව. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට පස්ගිය 7 වෙනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පැමිණි හමුදා සෙබළුන් අතැතිව යකඩ හා ලී පොළ තිබුණාදැයි සෙවීමට විද්‍යුත් වෝහාරික විමර්ශනයක් ආරම්භ කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මව්බිමට සඳහන් කරලා තියෙනවා. විරෝධතාවේ රැකවලට යෙදූ හමුදා සෙබළු පිරිසක් යකඩ හා ලී පොළු අතැතිව සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වීම පදනම් කරගෙන විමර්ශනය ආරම්භ කළ බව බ්‍රිගේඩියර්වරයා සඳහන් කරලා තියෙනවා. අනුර කුමාර දිසානායක ජයප නායකයා මේ පිළිබඳව විශේෂයෙන් කතාබහට ලක් කළා. මේක හොයන්න වෙනවා මොකද්ද මේ ඡායාරූපය? මේක යථාර්ථයක්ද? හරියට හොයලා හරියමන් උත්තරයක් දෙන්න වෙනවා. මොකද පොළු රැගෙන ඉන්න අවස්ථාවක් දරාගෙන පැමිණෙන අවස්ථාවක් ඒ ඡායාරූපයෙන් තියෙනවා. අපි ඡායාරූපය කුමක්ද කියලා කියන්න දන්නේ නැති නිසා වැඩිදුර කතා කරන්න සෝදානම් නැහැ. හැබැයි ඒ ගැන හොයන්න වෙනවා කියලා නම් විශේෂයෙන් මතක් කරන්න වෙනවා මොකක්ද ඒකේ ඇත්ත නැත්ත කියලා. දැන්
අර අන්තරේ විරෝධතාව විසරුවා හරින්නට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරද්දී ඒ විරෝධතාවයට සහභාගී වුණු අය පසුබැහැලා ගිහිල්ලා නැවතුනේ කොළඹ විශ්වවිද්‍යාලේ. ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයට පොලිසිය ඇතුළත් වුණා කියලා දැවැන්ත විරෝධතාවක් තිබුණා. පාඩම් කරන තැන්වලට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වෙලා ඒ අය අසරණතාවයට පත් වුණා කියලා දැවැන්ත චෝදනාවක් තිබුණා. ඇයි භූමියට පොලිසිය ඇතුළුනේ කියන කාරණාව මතුවලා යද්දී ඇමති සුසිල් මෙන්න මෙහෙම කියනවා. සරසවිවලට පොලිසිය ඇතුල්වීම නතර කරන්නයි පොලිස්පතිට දැන්නුවා. සුජිත් තේවාජූලිගේ සහ අංජුල මහීකලියයි. විශ්වවිද්‍යාල පරිශ්‍රයන්ට පොලිස් නිලධාරීන් ඇතුළවීම වළක්වන්නයි අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යවරයාගෙන් සහ පොලිස්පතින් ඉල්ලීමක් කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කළා තියෙනවා. වැඩිදුරටත් ලංකාදීපේ ගැන ලියන්නේ ඔහු මෙසේ පැවසුවේ සමගි ජනබලවේගයේ මාතර මන්ත්‍රී බුද්ධික පතිරණ ඒ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. තමයි ඒ කතාව කිව්වේ. සරසවි වලට පොලිසිය ඇතුළු වීම නතර කරන්නයි දැන්නුවා කියලා. අපි බලමු පොලිසිය පැත්තෙනුත් මේක අහලා ඒ දැනුවත් වීම ලැබුණද මොකද්ද මේ කරන වැඩපිළිවෙල කියලා අහන්නට අද දවසේ අපි උත්සාහයක් දරනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකව සම්බන්ධ කරන්න. නිෂ්පාදක කණ්ඩායම අපිට පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාව සම්බන්ධ කරලා දෙන්න. ඒ අතරේ අර 1:30ට පාසල ඇරලා යන අවස්ථාවේදී සෙසුන් පිරිසක් අපහසුතාවයටපත් වුණා කඳුළු ගෑස් වැදිලා. ඒතකොට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනකොට වේලාව අවස්ථාව දරුවන් මේ සියල්ල පිළිබඳවත් හිතන්නට වෙනවා. ඒ ස්ථානයේ අපි දැක්ක පාසල් කීපයක දරුවන් අපහසුතාවයට පත්වන ආකාරය. පොලිස් කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පාසල් සිසුන් අපහසුතාවයට පත්වීම ගැන පරීක්ෂණයක් ඕනේ. ගුරු සංගම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ලිඛිතව ඉල්ලලා තියෙනවා කියලා එච්.අයි. තුෂාර අද පත්‍රයට ලියලා තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පැවැත් වූ විරෝධතාව විසුරුවා හැරීමට පෙරේදා දින පොලිසිය විසින් සිදු කළ කඳුළු ගෑස් ප්‍රහාරවලදී පාසල් සිසුන් අපහසුතාවට පත්වීම පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලිඛිතව ඉල්ලා සිටි බව ගුරු සංගම් සඳහන් කරනවා. මීට අමතරව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත් වූ විරෝධතාව විසුරුවා හැරීමට එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර නිසා මාර්ගයේ ගමන් කළ රථවාහන හිමියන් හා ජනතාව අපහසුතාවන්ට පත් වූ බවත් මේ පිළිබඳ පොලිස් මූලස්ථානයේ පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් එම සංගම් නියෝජිතයෝ සඳහන් කරනවා. මම ඊයේත් මතක් කළා ඒ අහිංසක පාසල් සිසුන් පාසල ඇරලා යන වෙලාවේ ඒ කඳුළු ගෑස් ප්‍රහාරයට ලක් වෙලා දැඩි අපහසුතාවයට පත් වුණා නම් තමන්ගේ වාහනය බස් එක ගමන් මාර්ගයේ හොයාගන්නට බැරි වුණා නම් මොනතරම් ගැටලුවක් මතුවෙනවද? ජංගම දුරකථනයක් නැහැ අමතලා ගෙදර අයට කියන්නට, ගෙදර අයට හොයාගන්නට බැරි වෙනවා. ඒ හින්දා මේවා ගැන හිතන්නට වෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා අද සම්බන්ධ කරගන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. තවත් විනාඩි කිහිපයකින් අප සමග සජීවව සම්බන්ධ වෙන්නම් කියලා අප නිෂ්පාදක කණ්ඩායමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියා තිබෙනවා. අප ඔබ සම්බන්ධ වන තුරු බලා සිටිනවා. මේ පිළිබඳව කාරණා කිහිපයක් ඔබෙන් අහන්නට තියෙනවා. එතකොට අර විශ්වවිද්‍යාල මුරකරු පිළිබඳව මා කතා කළා. ඔහුට අත්තුණු ඉරණම විශ්වවිද්‍යාල මුරකරුගේ සිරුර බිරිඳට පශ්චාත් මරණ පරීක්ෂණයට අධිකරණ නියෝගයක් කියලා හංසි නානායක්කාර අද මව්බිමට ලියලා තියෙනවා. මේ හංසගේ සටහන උපුටා ගන්නේ මව්බිම් පත්තරෙන්. කොළඹ විශ්වවිද්‍යාලයේ ලේඛනාගාරයේ පිහිටි නානකාමරය තුල ඇදවැටි පසුව නේවාසිකව ප්‍රතිකාර ලබාගත් වයස් අවුරුදු 55ක පමණ පුද්ගලයෙකු ජාතික රෝහලේදී මරණයට පත්වීම සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණය පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ කුරුඳුවත්ත පොලිසියට අවසර ලබා දුන්නා කියලා වැඩිදුරටත් දාන. විශ්වවිද්‍යාල මුරකරු පිළිබඳව කතාව සිරුර බිරිඳට බාර දුන්නා කියලායි කියන්නේ. කඳුළු ගෑස් ජල ප්‍රහාර විරෝධතා මර්ධනය මේක පිළිබඳව අද පත්තර තිබුණු වාර්තා කළ තිබුණු කාරණා එක දිගට එක පෙළට පෙළ ගැස්සුවා. තව එකක් පමණයි ඉතිරිව තිබෙන්නේ. මේ කාරණා පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයන් විමසන්නටයි තියෙන්නේ සූදානම්ින් ඉන්නේ. හොඳයි. අපි දැන් යන ඩොලර ගැන කතා කරන්නට. රුපියල ශක්තිමත් වීම ආණ්ඩුව පාර්ශවයේ උජාරුවෙන් කතා කරමින් ඉන්නවා. ඊට කලින් වාහන පිළිබඳව කතාවක් අද දිනමින ප්‍රධාන ශීර්ෂ පාඨ දෙකකින් එකක් කරලා තියෙනවා. බැංකු හරහා ඩොලර් එවූ අයට විදුලි කාර් රටට ඇවිත් කියලා ශීර්ෂ පාඨය දාලා තියෙනවා. මෙරටට විදේශ මුදල් එවූ ශ්‍රමිකයන්ට තීරුබදු සහනයක් සහිතව විදුලි වාහන ආනයනය ඊයේ සිට ආරම්භ වුණා. මේ සම්බන්ධයෙන් පත්තරේ කළ විමසීමකදී කම්කරු සහ විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර මෙහෙම කිව්වලු. විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට ගෙනීම දිරිමත් කිරීම සඳහා
ඔවුන් එවන විදේශ විනිමය ප්‍රමාණය මත පදනම්ව ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සඳහා අවසර දෙන කැබිනට් පත්‍රිකාවක් අප ඉදිරිපත් කළා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු වාහන ආනයනය සඳහා අවසර දෙනු ලැබුවා. වාහන ගැන මොහොතක් නතර වෙලා කතා කළොත් දැන් මේ බැංකුව හරහා ඩොලර් එව්වායට විදුලි කාර් රටට ඇවිත් කියලානේ කියන්නේ. ඉන්ධන භාවිතය අවම කර ගැනීම සඳහා විදුලි කාර්. හොඳයි ඒක. ඒ ගැන නෙමෙයි මම මේ කතා කරන්න සූදානම් වෙන්නේ. දැන් වාහනවල ගණන් හිලව් ප්‍රමාණය වාහනයක් ගන්න තියා හිතා ගන්නවත් බැරි අවස්ථාවක් බවට පත් වෙලා තියෙන ආකාරය සමහරු බලයට පැමිණෙන්නට කාර් හීන බවපු ආකාරය දැන්වීම් පළ කරපු ආකාරය පුංචි කාර් එකක් ගන්න බලාගෙන හිටපු නංගි තාම බලාගෙන ඉන්නවද කියලා මතක් වුණා එකපාරටම. හොඳයි මම ඩොලර් ගැන කතා කරන්න සූදානම් වුණේ රුපියල ශක්තිමත් වීම ඩොලරේ යාගේ අඩු වෙලා රුපියල යාගේ වැඩි වීම කතා බහට ලක් වෙනවා. දිනමින පත්තරේ අද ප්‍රධාන ශීර්ෂ පාඨය කරගන්නේ ඒක. කොටුව පැත්තට ඒගොල්ලෝ ගිහිල්ලාද කොහෙද? රුපියල ශක්තිමත් වීමත් සමග ඩොලර් රුපියල් කිරීමට පොලිමේ ඇති කියලා රක්ෂණ ශ්‍රියන්තලයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම තුළ ඩොලරේ අගය පහළ යමින් තිබීම හේතුවෙන් තමන් සන්තකයේ පවතින ඩොලර් වහා රුපියල් බවට පත් කර ගැනීමට විශාල පිරිසක් විනිමය හුමාරු මධ්‍යස්ථානවලට පැමිණීමත් සමග විනිමය හුමාරු මධ්‍යස්ථානවල දැඩි කාර්යබහුල තත්ත්වයක් නිර්මාණය වී තිබෙන අයුරු ඊයේ දක්නට ලැබුණ කියලා ෆොටෝ එක්කුත් ගහලා පත්‍රය දාලා තේනවා. මෙරටට ලැබීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මූල්‍ය පාසුකම් සම්බන්ධයෙන් මේ පිළිබඳව කතා කරලා තියෙනවා අද පත්තරේ වැඩිදුරට. රුපියල ශක්තිමත් වෙලා බලමු මේ රුපියල කොච්චර දුරකට ශක්තිමත් වෙනවද කියලා. වෙන්න ඕනේ ඒක තමයි. ඒක තමයි අවශ්‍යතාව. හැබැයි කෙටි කාලයකට ශක්තිමත් වෙලා වසර අවසන් වන විට මේක අව ප්‍රමාණයට ලක් වුණොත් රුපියල නැවත වතාවක් තිබ්බතැනුත් එහාට 400 දක්වා විතර ලොකු ගැටලුවකට නැවතපත් වෙනවා. නැවත භාණ්ඩ සේවා මිල ගණන් ඉහළ යනවා. ඒ හින්දා මේකේ ස්ථාවරත්වය පවත්වාගෙන යන්නට යම්කිසි තැනක නතර වෙලා ඒක ස්ථාවරව පවත්වාගෙන යන්න රුපියල තවදුරටත් ශක්තිමත් කිරීමට ආර්ථික විශේෂඥයින් ආණ්ඩුවට සම්බන්ධයි වගකීම තමයි ප්‍රධානම අවශ්‍යතාවය බවට පත් වෙලා තියෙන්නේ. ඒ අතරේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් පුළුවන් තරම් අඩු කරලා දෙන්න. ආනයනික භාණ්ඩ හා සේවාවල මිල ගණන් රුපියල අවප්‍රමාණය වෙනකොට ගණන් හිලා උස්සනවා වගේම රුපියල ශක්තිමත් වෙනකොට අඩු කරලා දෙන්න. ඩීසල් පෙට්‍රල් වලට මොකද කරන්නේ ඕගොල්ලෝ? අඩුවෙන් දෙනවද? නැත්නම් ඩීසල් පෙට්‍රල් භාවිතය අඩු කර ගැනීම සඳහා ගණන් උස්සනවා කියලා වෙන පදයක් හදනවද දැන්? මාරු වෙන පැත්තට පද හදනවනේ. අනේ භාණ්ඩ සේවාවල මිල ගණන් ගොඩක් දුරට පහළ හෙලන්න මේ ඉන්ධන මිල ගණන් ලොකුවට බලපානවා. පුළුවන් තරම් අඩු කරලා දෙන්න. දැන් මේ වෙලාවේ පුළුවන් ඩොලරේ අවප්‍රමාණය වෙලා තියෙන වෙලාවේ ඒ හින්දා ඒක දෙන්න. අර අවේලාවක් නැතුව Tamanට අවශ්‍ය වෙලාවට විතරක් භාවිතා කරන්න තියන් ඉන්න. ලොෙත් නැති මිල සූත්‍රය. ඒක දාලා දැන් බස්සලා දෙන්න කියලා අපි මතක් කිරීම කරනවා. රුපියල ඊයේ ශක්තිමත් වුණා කියලා අද දිවයිනට පත්තරය දාලා තියෙනවා ශ්‍යාම් නුවන් ගණේවත්ත. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ තවදුරටත් ශක්තිමත් වෙලා තිබෙනවා. හරි. ඒ කාරණාව අද මේ විදිහට පත්තර වාර්තාවේ දාලා තියෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතයේ අගය අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 307.36ක් ලෙසත් විකුණුම් මිල 325.52ක් ලෙසත් දැක්ුණා කියලා දාලා තියෙනවා. බලන් ඉමු. මේක තවදුරටත් ශක්තිමත් වෙන තුරු ඒක තමයි පැතුම. බ්ලූම්බර්ග් කියපු කතාවක් එක තැනකින් උපුටාගෙන කාරණා කීපයක් කියලා තිබුණා බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ. දැන් මේ එක තැනකින් උපුටාගෙන අද දිවයින වාර්තා කරලා තියෙනවා ඩොලරයට පසු ක්‍රියාකාරීම මුදල් ලේඛකයේ රුපියල බ්ලූම්බර්ග් කියයි කියලායි බෝගොඩ දිවයිනට සටහනක් කරලා තියෙන්නේ. ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ගෝලීය වශයෙන් ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකයේ බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරලා තියෙනවා. හරි. වැඩිදුරටත් පොඩ්ඩක් ඒක කියවුවොත් හොඳයි කියලා මට හිතෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතක අගය අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් ඒ ගණන් කියලා මේ දාලා තියෙන්නේ. ඉස්සලා මම ඒ කාරණාව ඔබත් එක්ක වැඩිදුරටත් කතා බහට ලක් කළා. ඔන්න ගණන් හිලව් එක්ක දාලා තියෙනවා ඩොලරයට පසු ක්‍රියාකාරීම මුදල් ඒකකයේ රුපියල කියලායි මේකේ තියෙන්නේ. කෙසේ නමුත් 2032 වසර අවසාන වන විට
ඩොලරය 2023 වෙනිදා ඇති මේක දාලා තියෙන්නේ 32 කියලා 2023 වසර අවසාන වන විට ඩොලරයක් 390ක් පමණ වනු ඇතැයි ජාත්‍යන්තර ෆිච් රේටින්ග්ස් ආයතනයේ පුරෝකථනය කර ඇති බවද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ. මම කිව්වේ ඒකයි අර ඉස්සෙල්ල කාරණාව එකක් තව කාරණාවක් මේ. එතකොට එතන ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ රුපියල ශක්තිමත් වෙනවා නම් මේක ස්ථාවරව පවත්වාගෙන යාමට වග බලා ගන්න කියලා. රත්තරන් කියලා ආමන්ත්‍රණය කළ බලන් ඉන්න ඔබටම පමණක් නෙවෙයි. හැබැයි රත්තරන් වලටත් එක්කම රත්තරන් කියලා අපි භාවිතා කරනවානේ. රත්තරන් කොයි තැනකටද ගියේ පහුගිය කාලවකවානුවේ. දැන් මේ රුපියල ශක්තිමත් වීමත් එක්ක රත්තරන් වල මිල ගණන් පහත බසමින් පවතිනවා. හෙට්ටි වීදියේ රත්තරන් හෙල්ලේ කියලායි මේකේ ලියන්නේ. කොළඹ හෙට්ටි වීදියේ රන් වෙළඳ පොලේ රන් මිල ඊයේ සීග්‍රයෙන් පහළ ගොස් තිබුණා. ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 1,45,000ක් ලෙසටයි. එසේම කැරට් 22 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 1,34,000ක් ලෙසයි. මේ මාස ආරම්භයේදී කොළඹ හෙට්ටි වීදියේ රන් වෙළඳ පොලේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 1,84,000ක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල 1,70,000ක් ලෙසත් සටහන්ව තිබුණා. ඔන්න තත්ත්වය. දැන් මම මේ කල්පනා කළේ රුපියල ශක්තිමත් වෙන්න කලින් ගිහිල්ලා රත්තරන් වලට අත්තිකාරමක් දීලා ඒක ඇනවුම් කරලා ආපු අය දැන් ගන්න යනකොට මොනවා හිතනවා ඇද්ද නේද? කෙටි කාල සීමාවක් තුළ බර ගානකින් රන් පවුම අඩු වෙලා තිබෙනවා. ඒකත් එක්ක ඒ අඩු වෙන්න පෙර ආතුව ගිහිල්ලා ඇනවුම් කරපු අය දැන් ඒක ගන්න යනකොට මොන තත්ත්වයක් මතුවෙනව ඇද්ද? පුළුවන් තරම් පාරිභෝගිකයාට සාධාරණ ඉෂ්ට කරන්න කියලා අපි සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. කොයි තැනකටද රත්තරන් මිල ගියේ? දැන් එන්න ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් පවතින ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. හොඳයි. දිවයින පත්තරයේ ප්‍රධාන ශීර්ෂ පාඨය මේ. බද්දට එරෙහිව විනිසුරන් ඉල්ලූ තහනම දිගු කරයි කියලා ඒ.ජේ. අබේනායක සටහනක් ගේනවා. රජය විසින් මෑතකදී හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තියට අනුගතව රුපියල් ලක්ෂයකට අධික වැටුප් ලබන වෘත්තීයවේදීන්ගේ වැටුප් වලින් වැටුප අනුව බදු අයකර ගැනීම යටතේ අධිකරණ විනිසුරුන්ගේ බදු අයකර ගැනීම අත්හිටුවමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ලබන 16 වෙනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචන අධිකරණයේ ඊයේ නියෝග කළා. බදු ගැහුවා දරා ගන්න බැරි වෙන්න. හාන්සි වෙන්නම බදු පනවලා තියෙන්නේ. සාරයත් උරාබන අවස්ථාවක් බාට පත් වෙලා තියෙන. මට මතක් වුණේ කියනකොට කාටුන් ශිල්පීන් විවිධ අවස්ථාවන්හිදී අර පුරවැසියව මිරිකලා තැරපලා බදු සාරයත් උරා ගන්න ආකාරය ගැන ඇඳපු කාටුන් පෙළවල්. ඒ අතරේ අර බද්ද ගැන වින්සුරුන්ගේ බද්ද ගැන කතාවක් එහෙම තිබුණා. ඒ අතරේ අනිත් වෘත්තිකයන් Tamanට දෙන ආදායම් බදු ප්‍රමාණය දරා ගන්න බැහැ කියලා විරෝධතා පැවැත්තුවා. ඒකත් එක්ක මේ අධිකරණ ක්‍රියාමාර්ගයේ කතාවක් පත්තරේ වාර්තා කරලා තිබුණා. අඩුවෙන් ඉන්ධන ගෙනා නැව් දෙකට කෝටි 77ක් ප්‍රමාද ගාස්තු ගෙවලා කියලා ශිරාන් රණසිංහ පත්තරයට ලියලා තියෙනවා. අවස්ථා දෙකකදී මෙරටට ගෙනා ඉන්ධන නෞකා දෙකක ඉන්ධන බැරල් 25786ක් අඩු වී තිබේදී එම නෞකාවල තිබූ තොග ගොඩබෑම නිසා සිදු රුපියල් කෝටි 77ක පාඩුවට අමතරව නෞකා දෙකට ප්‍රමාද ගාස්තු ලෙස තවත් ඩොලර් ලක්ෂ 96ක මුදලක් ගෙවා ඇතැයි සංස්ථා උසස් නිලධාරියෙක් දිවයිනට කියනවා. මතකද පහුගිය කාලවකවානුවේ ඉන්ධන ඇවිල්ලා නැව් ටික කැරකෙනවා අපි ගොඩ බා ගන්න නැති නිසා ඩොලර් නැති කාලවකවානුවේ. ඊට පස්සේ ඉන්ධන ටික නිකරුණේ කැරකෙමින් ඉන්න නිසා ඒවට ප්‍රමාද ගාස්තු ගෙවන්න සිදු වුණා. අර ගාස්තුවයි ප්‍රමාද ගාස්තුවයි කොච්චර අපිට ගෙවන්න සිදු වුණාද? දැන් නම් ඩොලර් සහ සංචිත ටික තියෙනවා කියලා කියන නිසා ප්‍රමාද ගාස්තු ගෙවීමකින් තොරව තියෙනවා ඇති. හැබැයි අඩුවෙන් ඉන්ධන ගෙනා නැව් දෙකට කෝටි 77ක් ප්‍රමාද ගාස්තු ගෙවලා කියලා දැන් ඔන්න පත්තරේට වාර්තාවක් ආවා. වාහනවල තත්ත්වය කොහොමද? මහමග යන වාහනවල ඉස්සර නම් කාලවකවානුවක් තිබුණා. ගොඩක් වාහන දුම් දාගෙන යන්නේ. මගතොට මේ පරිසරයේ දූෂණයට ලක් වෙමින් යන්නේ. දැන් නම් ඒක ටිකක් අඩු වෙලා තියෙනව නේද? හැබැයි මෙතන පත්තරේ වාර්තාවක් දාලා තියෙනවා දුම වැඩි වාහන බ්ලැක් ලිස්ට් සමන් ගමගේ ලියයි. තොරතුරු එවන්න 0.7 3.5 WhatsApp අංකයක්. අංකයට ලියා ගන්න පුළුවන් ඔබට පේනවනේ.
අධික ලෙස දුම් පිට කරනු ලබන රථ වාහනවලට නැවත සාමාන්‍ය ක්‍රම යටතේ ආදායම් බලපත්‍රය ලබාගත නොහැකි වන පරිදි අසාදු ලේඛනගත කිරීමට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවා. හදිසියේ සිදු කරන දුම් පරීක්ෂණවලදී අසමත් වන රථ වාහන මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු කරන අතර එම නියෝගය නොතකා කටයුතු කරන වාහන මෙසේ අසාදු ලේඛනගත කරනවා. වාහන හිමියන් පළමු නියෝගය අනුව වේරහැර ප්‍රධාන කාර්යාලයට නොපැමිණ අවස්ථාවේදී සිදු කරන ලබන සිහි කැඳවීමකින් අනතුරුව ඒද නොසලකා හැරියොත් එසේ අසාදු ලේඛනගත කිරීමට නියමිතයි කියලා අද දිවයින පත්තරයේ දානවා. දැන් මෙතනදි මතක් කරන්න ඕනේ දැන් දුම් පරීක්ෂාවක් කරනවානේ. ඒකට ඒ දුම් පරීක්ෂාවේදී සමහර නුසුදුසු වාහන ඒකින් ඒ පරීක්ෂණයෙන් සමත් වෙන්නේ කොහොමද? අන්නේ ප්‍රශ්න හොයලා බලන්න පළමු. දෙවනුව WhatsApp අංකයක් දීලා තියෙනවා දිගින් දිගටම දුම පිට කරමින් වායු දූෂණයට ලක් කරමින් යන වාහන පිළිබඳව දැනුවත් කරන්න කියලා පුංචි මතක් කිරීමකුත් කරනවා. වගේ අංකයක් දැම්මම සමහරලාට තරහට හොඳට තියෙන වාහනයක් එහෙමත් නැත්නම් තරහකාරයෙක්ගේ වාහනයක් පිළිබඳවත් කියන්න පුළුවන්. එහෙම කරන්නේ නැතුව අදාළම දේ පිළිබඳව පමණක් අවධානය යොමු කරන්න කියලා මතක් කරනවා. ඊයේ විශේෂ කතාවක් ආවා. දේපල රාජසන්තක කිරීමක් පිළිබඳවයි ඒ කතාවෙන් කියවුනේ. ඒ සල්ලි කොහෙන්ද හොයාගත්තේ? හොයාගත්ත ආකාරය කියාගන්න බැරුව ඊට පස්සේ කුඩු සල්ලි කියලා කතාවට ලක් වුණා. අද පත්තරය ගැන සටහන් වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම අද ලංකාදීපය ප්‍රධාන ශීර්ෂ පාඨයට යාබදව ඒ කතාව අරන් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ විදිහට. කුඩු සල්ලි වලින් ගත් කෝටි 2ක දේපල රාජසන්තකයි. විත්තිකාරියම ප්‍රාදේශීය ලේකම්ට බාර දෙයි කියලා දෙල්ගොඩ සුදත් සහ කිරිඳිවැල උපාලි ලියලා තියෙනවා. හෙරොයින් ජාවාරම් කිරීමෙන් උපයාගත් මුදලෙන් මිලදීගත් නවීන පන්නේ නිවසක් ඇතුළු රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් දේපල රාජසන්තක කරමින් ගම්පහ මහාධිකරණයේ දුන් නියෝගයට අනුව ඒ හිමිකාරිය අදාළ දේපල මහර ප්‍රාදේශීය ලේකම් වරියට ඊයේ බාර දුන් පුවත අද ලංකාදීප පත්තරේ මෙලෙස වාර්තා කරනවා. මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ අදාළ දේපල මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරයේ සනාථ කිරීමට අපොහොසත් වීම හේතුවෙන් රාජසන්තක කළ වැලිවේරියේ පිහිටි නවීන පන්නේ නිවසක් සහිත පර්චස් 12 මාරක ඉඩම ඇතුළු දේපල අදාළ තැනැත්තිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් ඉදිරිපිටදී මහර ප්‍රාදේශීය ලේකම්වරියට මෙලෙස බාර දුන්නා කියලා වැඩිදුරටත් මේක දාන විශේෂ අවස්ථාවක් බවට ඒකපත් උනේ. හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා මත වැලිකඩ බන්ධනාගාරයේ රඳවන ලැබ සිටි කොළඹ සර්පන්ටයින් පාරේ පදිංචි අරුණි නදීශිකා නැමැත්තිය වැලිවේරියට රැගෙන පැමිණීමෙන් අනතුරුව ඇය එම නිවසේ දොර විවෘත කර නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය මහර ප්‍රාදේශීය ලේකම්වරයට බාර දුන්නා කියලා වැඩිදුරටත් ලංකාදීප පත්තරේ දාලා තියෙනවා. ඒ අතරේ තරුණයන් 120 දෙනෙක් තායිලන්තයට යවා පරිගණක අපරාධවලට යොදවලා අම්බලන්තොට ප්‍රාදේශ සභා ජවිපේ මන්ත්‍රී අල්ලන්න සොයයි කියලා සුජිත් හේවාජුලිගේ අංජුල මහික් එක්කලිය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණයන් 120 දෙනෙකු තායිලන්තයට යවා හැකර්වරුන් ලෙස දරුණු ගණයේ පරිගණක අපරාධවලට යොදවා ගැනීමේ සිද්ධියක් ගැන සියලු සුලමුල හෙළවී ඇති බවත් ඊට සම්බන්ධ අම්බලන්තොට ප්‍රාදේශ සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වාගෙන යන බවත් කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී සඳහන් කරනවා. හැකර්වරුන් ලෙස සේවයට යොදවලා තියෙන අපේ පරිගණක විශේෂඥයන් ඉන්නවා. ලෝකේ රටවල් වල පරිගණක තාක්ෂණයේ දැනුමට නොදෙවෙනි දැනුම තියෙන තාරුණ්‍ය අපේ රටේ ඉන්නවා. ඒ අය හොඳ දේවල් වලට භාවිතා කරන්නට පරිගණක තාක්ෂණයේ ඉදිරියට රටේ අනාගතයට භාවිතා කරන්නට යොදවා ගන්න ඕනේ. දැන් මෙතන කියන්නේ මෙහෙම සෙට් එකක් අරගෙන ගිහලා හැකර්වරුන් ලෙස යොදවලා දරුණු ගණයේ අපරාධ කරන්නට මේ පටන් ගත්තා කියලායි. දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු තිබෙන අවස්ථාවක් බවටයි ඒකපත් වන්නේ. මේ අද ලංකාදීප පත්තරෙන් මම ඒ කතාව උපුටා ගත්තේ. ඒ අතරේ අද ලංකාදීපේ වෙනම කතාවක් තියෙනවා. ඉතාම අවාසනාවන්ත සිද්ධියක්. නිවසට ඇරලවන්න ලොරියට නංවාගෙන දූෂණය කළයි තරුණියක රෝහලේ පොලිසියෙන් පරීක්ෂණ කියලා පානදුර සුමිත් ලියලා තියෙනවා. නිවසට ඇරලවීමට කියා ලොරි රථයක නංවාගෙන ගෙලට කිනිස්සක් තබා
ලොරි රථයේ තුලදී සමූහ දූෂණයක් කළ බවට 18 හැවිරිදි තරුණියෙක් කළ ප්‍රකාශයක් මත පරීක්ෂණ ආරම්භ කළ බව පානදුරු උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ සඳහන් කළා තියෙනවා. 18 හැවිරිදි තරුණියක කළුතර ශික්ෂණ රෝහල්ලේ පොලිසිය හමුවේ කළ ප්‍රකාශයක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා තියෙනවා. අවාසනාවන්ත සිදුවියක් දැන් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙනවා නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න. හරක්කටාව මැඩගස්කරයේදී ඇල්ලුවා. ඊට පස්සේ කිව්වේ නිල වශයෙන් දැනුම් දීලා නැහැ කියලා. ඊළඟ දවසේම නිල වශයෙන් මැඩගස්කරයෙන් ලංකාවේ පොලිසියට දැනුවත් වීම කළා. දැන් එයාව අරන් යන ගමන ගැන අද මව්බිම දානවා හරක්කටා කුඩු සලිඳු ගේන්න CID මැඩගස්කරයයි කියලා කීර්ති මෙන්ඩිස් සටහන වාර්තා කළා තියෙනවා. මේ තියෙන්නේ ඊට අදාළ වාර්තාව මව්බිම් පත්තරෙන් තමයි අපි උපුටා ගන්නේ. ඒගොල්ලන්ග රැගෙන එන්නට යන අවස්ථාව නදුන් චින්තක හේවත් හරක්කටා සහ සලිඳු ගුණරත්න හේවත් කුඩු සලිඳු මෙරටට රැගෙන ඒමට කෙරෙන විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් හෙට මැඩගස්කරය බලා පිටත්ව යාමට නියමිතයි. මම එදත් කතා කළා මද්ද්‍රව්‍ය ජාවාරම දැඩිව දැවැන්තව සිදුවමින් පවතිනවා. අපේ රටත් කේන්ද්‍රස්ථානයක් කරගෙන ඉන්නේ විවිධ රටවල් වල ජාවාරමුන් මෙහි අයව ඒ අයත් එක්ක සම්බන්ධ කරගෙන විවිධ විදියට යන්නේ. ඊට පස්සේ ප්‍රශ්න මතුවෙන වෙලාවට ඔවුන් වෙනුවෙන් මහා පරිමාණයෙන් පෙනී සිටින අවස්ථාවන්හිදී සල්ලි මිටි ගණන් වියදම් කරන්නේ බේරා ගැනීම සඳහා මද්ද්‍රව්‍ය ජාවාරම තාරුණ්‍ය ළමා පරපුර ඔවුන්ගේ අනාගතයේ කෙලසනවා. ඒ නිසා ඒ ජාවාරමුන්ට එරෙහිව දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. හොඳයි අපිට දරුවන් ගැන ආහාර වේල් ගැන මන්ද පෝෂණය ගැන කතා කරන්න තියෙනවා. විරාමයක් කරන් එන්න. හොඳයි අපි නැවතත් සියත පත්තරේ සමගින් අපි කතා කළා දරුවන් ගැන කුසගින්න පිළිබඳව කතා කරමු කියලා. අපි සුවිශේෂීව මේ පිළිබඳව අවධානයෙන් කතා කරමු. මෙන්න මේකයි தත්ත්වය, මේකයි තරම. අද මව්බිම් පත්තරේ දානවා පවුල් 32ක් ආහාර අනාරක්ෂිත බවක ලෝක ආහාර වැඩසටහන කියන්නේ මිතුන් ජයවර්ධන ලියයි. මේ වගේ දෙයක් ආවම අපි සුවිශේෂීව අවධානය යොමු කළා ඒ ගැන කතා කරමු. මෙරට සමස්ත ගෘහ ඒකක අතුරින් 32ක් ආහාර අනාරක්ෂිතතාවට මුහුණ දී ඇති බව ලෝක ආහාර වැඩසටහන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එමාගේ 2019 වර්ෂණයට පැවතියේ 9.1%. ඔන්න බලන්න අපි ඒ ගැන කතා කරමු. 2019 තිබුණේ 9.1%. මෙරට සමස්ත ජනගහනයෙන් 73ක් ආහාර පරිභෝජනයේදී විවිධ උපාය මාර්ගවලට යොමු වීමට පෙළඹී ඇති බවද ඒ සඳහන් කර තිබෙනවා. වර්තමානයේ වන විට මුහුණ දෙන ආර්ථික අපහසුතාවයේ මෙරට 40%ක ජනතාව තමන්ගේ දෛනික ආහාර වේල් සංඛ්‍යාව සීමා කර ඇති බව එහි දක්වා තිබෙනවා. ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් මොහොතක් නතර වෙලා කතා කරන්න ඕනේ. 9.1යි 2019 තිබුණේ. 2019 ජනාධිපතිවරණයක් පැවතුණා. ඒ ජනාධිපතිවරණයේ වෙලාවේ අල කීයද ලුණු කීයද කියලා අහමින් තමයි ජනාධිපතිවරණ ඡන්ද සටනට ආවේ. ඇවිල්ලා කිව්වේ සුඛිත මුදිත රටක් ඇති කරනවා කියලා. ආහාර සුරක්ෂිතතාවය ඇති කරනවා කියලා. හැමෝගෙම කුසගින්න නිවාරලා හැමෝගෙම කුස පුරවනවා කියලා. ඔන්න 2019 ඇවිල්ලා දැන් හැරලා අවුරුදු කිහිපයක් ගිහලා බලනකොට 2023 කොහොමද තත්ත්වය? 9.1කට තිබුණු එය ආහාර සුරක්ෂිතතාවයේ නොමැති බව 32 දක්වා ඉහළ නම් වෙලා තියෙනවා. දැන් ගෙවල් වල කී දෙනෙක් වේල් කීපයක් මගහරමින් යනවද? එමත් නැත්නම් එක වේලකට යන්තම් දෙයක් බඩට පෙන්නලා බඩ රවට්ටලා කුසගින්න නිවා ගන්නවද? මොන තරම් තැනකටද මේ දේශපාලකෝ රට අරගෙන ආවේ නේද? හැබැයි කිව්වේ මොන වගේ දේවල්ද? මම මේක පාර්ශවයකට නෙවෙයි කියන්නේ. හැම උන්දලටම දශක 7ක් මුළුල්ලේ වරින් වර තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කරපු හැම උන්දලටමයි කියන්නේ ජනතාවගේ කුසගින්න කියන දේවත් සංවේදී වෙන්න බැරි වුණු නායකයන් බිහි වුණු රටක් බවටයි මේක පත් වෙලා තියෙන්නේ. හිතන්නකො තරම. දැන් ඊළඟට දරුවන් ගැන අපි විශේෂයෙන්ම කතා කළොත් මේ දරුවන් 50000කට මන්ද පෝෂණය ජාත්‍යන්තර ළමා අරමුදලෙන් හෙළිදරව්වක් කියලා නිලන්ත මදුරාවල චාමර පල්ලෙගෙදරත් එක්ක වාර්තා කළා තියෙනවා. අද මේ කතා පුවත් අපි උපුටා ගන්නේ අරුණ පත්තරේ.
දරුවන් 50000ක් මන්ද පෝෂණයට ගොදුරු වී සිටින බව ජාත්‍යන්තර ළමා අරමුදලේ අලුත්ම වාර්තාව සඳහන් කර තිබෙන්නේ යයි සමගි ජනබලවේගයේ මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කළා තියෙනවා. කිසිදු දේශපාලන ભેදයකින් තොරව අපි මතක් කරන්න ඕනේ ඕගොල්ලෝ හැමෝම මේකට වක් කියන්න ඕනේ. 2015 ඉඳන් තිබුණේ මොකද්ද? යහපාලන ආණ්ඩු කාල වකවාඩු. ඊට පස්සේ තිබුණේ 2019 පොහොට්ටෝ ප්‍රමුඛ ආණ්ඩු වකවාඩු. මේ ආණ්ඩු කරපු අය දැන් මේ හිටපු තැන් වලින් ගිහිලා වෙනත් පක්ෂ හදාගෙන කවුරු කොමිටියත් හරිද මේ පාලනය කරපු අය මේ හැම එකටම වක් කියන්න ඕනේ. දරුවෙක් කුසගින්නේ හඬනවා නම් දරුවට කුස පුරවන්නට නොහැකිව දෙමාපියන් දුක් විඳිනවා නම් මේ රට මේ තත්ත්වයට පත් කරපු බංකොලොත් දේශපාලඥයිනි බංකොලොත් රටක් නිර්මාණය කරපු දේශපාලන අන්ධබාලුවනි ඔබයි මේකට වක් කියන්න ඕනි. මේ මොහොත අපි මතක් කරගමු. දැන් උදෑසන පාසල් යන්න හදන වෙලාව මේ වෙලාවේ ගෙවල් කීයක උදෑසන ආහාරය නොගෙන පාසල් යන දරුවෝ ඇද්ද? පොඩ්ඩක් මොහොතකට හිතන්න. අපි දේශපාලන අන්ධබාලුවන්ට ඒ විදිහට තදින් කියලා අපි පොඩ්ඩක් කතා කරගමු. අපි අපේ අවට වටපිටාව පිළිබඳව විමසිල්ලෙන් ඉමු. ඔබේ ළඟපාත ගෙක තියෙන අනවශ්‍ය ප්‍රශ්න නෙමෙයි හොයන්න යන්න ඕනේ. ඒ ගෙදර ඉන්න දරුවා කාලා දෙන්නේ කුස පුරෝගෙන දෙන්නේ උදේට කාලාද ඉස්කෝලේට යන්නේ. ඉස්කෝලේ ගිහිල්ලා ඇරලා ඇවිල්ලා කන්න දෙයක් තියෙනවද? පොඩ්ඩක් බලන්න. පුළුවන් අය පුළුවන් තරමින් කරමු. එහෙම කරන රටක් මේක. අපිට මතකයි මේ කොවිඩ් ව්‍යසනයේ හැමුවේ ගොඩක් අයට ආර්ථික අපහසුතා ඇති වෙන වෙලාවේ ළඟපාත අය ළඟපාත ගෙවල් ගැන බැලුවා. ඒ සංවේදී රටක ජනතාවක් ඉන්නේ. අපි ඒ අයව ආදරෙන් මතක් කළා. වෙන කතාවකට යමු. ඡායාරූපයක් අද පළ කරලා තියෙනවා අරුණ පත්තරේ. මේ ඒකට දාලා තියෙන්නේ වෙනම ශීර්ෂ පාඨයක් අවදානම් කතාවක්. මේ ප්‍රවාහන පද්ධතිය පිළිබඳවත් මතක් වෙනවා. ඒ ෆොටෝ එක දැක්කම කොල්ලන්ට විතරද ෆුට්බෝඩ් ප්‍රදීප්ගේ ඡායාරූපයක් එක්ක දාලා තියෙන්නේ. මේ ගෑල් ළමයි ටිකක් මේ ආශාවට ගෑල් ළමයි යනවා නෙමෙයි ඡායාරූපයක් ගන්නවා දැනගෙන hina වෙලා ඉන්නවා කියලා පේනවා ඇතුලේ. වෙලාවට මං හිතන්නේ මේ කොන්දොස්තර මාමා වෙන්න ඇති. එයා රැකවරණය දෙනවා මේ අවස්ථාවේදී. අපේ රටේ ප්‍රවාහන පද්ධතිය තියෙන තැන බලා ගන්න පුළුවන්කම තියෙනවා නේද? ආසනයක ඉඳගෙන යන්න පුළුවන් ප්‍රවාහන පද්ධතියක් අපිට නැහැ. අධික තදබදයක් එක්ක. හැබැයි මේ පාපුව වලට එන්න දෙන්න එපා. විශේෂයෙන් ගෑන් ළමයින්ට. ගෑන් ළමයි ප්‍රේම ළමයි කියලා ભેදයක් නැහැ. කවුරු හිටියත් අවදානම්. හැබැයි මේ කොන්දොස්තර මාමා ඒ අයට රැකවරණය දෙන අවස්ථාවක් මේක නම් පේන්න තියෙනවා. පොදු ප්‍රවාහන පද්ධතියවත් ශක්තිමත් කරගන්න බැරි වෙච්ච රටක් මේක නේද? දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් ගරා වැටෙන දුම්රිය ස්ථාන 150ක් ගැන රතු එලි කියලා F අස්ලම් ලියනවා. නඩත්තුවට මුදල් නැහැ දුම්රිය වාණිජ්‍ය අධිකාරිය කියන්නේ. මෙරට සමස්ත දුම්රිය ස්ථාන 292 අතරින් 150කට වැඩි සංඛ්‍යාවක්ම දැඩි අනාරක්ෂිත තත්ත්වයක පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමේ සභාපති සුමේද සෝමරත්න සඳහන් කළා තියෙනවා. අබලන් දුම්රිය ගොඩනැගිලි වැසිකිලි පාලම් කොළුණු මෙන්ම දි รา පත් වූ සෙවිලිම් නඩත්තු කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මුදල් වෙන් නොකිරීම මීට හේතු වී ඇතැයි ඔහු කියා සිටිනවා. අනේ සමහර ඒවා මේ පොඩි අබලන් උනා කියලා පොඩි දෝෂ තියෙනවා කියලා පැත්තකට දාලා තියෙනකොට මොන තරම් දි รา පත් වෙලා විනාශ වෙලා යනවද නේද? මේවා අපේ රටේ පුරවැසියන්ගේ මුදල් නේද? ප්‍රවාහන පද්ධතියන් ශක්තිමත් කර ගැනීම රටක ප්‍රමුඛ අවශ්‍යතාවයක්. වකුගඩු රෝගීන් විවිධ කාරණා හේතු කොටගෙන වකුගඩු රෝගීන් බවට පත් වෙන අය දැන් ඒ අයගේ වැඩිවීමක් වෙලා තියෙනවලු. වකුගඩු රෝගීන් වාර්තා වෙනකොට ඒ අයට පරිත්‍යාගශීලීන්ගෙන් පිහිට ලැබුණා. එහෙව් රටක් මේක. තමන්ගේ වකුගඩුවක් මිල මුදලට යටත් නොවි තවත් කෙනෙක්ට පරිත්‍යාග කරන්න පුළුවන් ජනතාවක් ඉන්න රටක් මේක. මුදලට වකුගඩු ලබා දෙන කාරණාවත් වෙනම එකක් තියෙනවා. මම ඒක නෙවෙයි කිව්වේ. වකුගඩු රෝගීන් වැඩි වුණා පරිත්‍යාගශීලීන් අඩු වෙලා කියලා වරුණි පෙරමුණ වාර්තා කරනවා. වකුගඩු රෝගීන්ට සත්කම් කිරීම සඳහා අවශ්‍ය වකුගඩු ලබා ගැනීමේ ගැටලුවක් පවතින බව වෘක්ක වේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කළා තියෙනවා. පත්තරේ වැඩිදුරටත් මේ ගැන ලියා තබන්නේ වකුගඩු පරිත්‍යාග කිරීමේ අඩුවක් ඇති නිසා මෙම ගැටලුව උද්ගත වී ඇති බවයි. පරිත්‍යාගශීලීන් අපි ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරන්න මේක අවස්ථාව කරගන්න අපි දැක්කා. පෞද්ගලික කාල වකවානුවල කිසිදු මිල මුදලක් අපේක්ෂාවකින් තොරව තමන්ගේ වකුගඩු තමන්ගේ ඉන්ද්‍රියන් පරිත්‍යාග කරපු අවස්ථා ඒ අයව ගෞරවයෙන් සිහිපත් කරන්න අවස්ථාවක් කරගන්න.
හිංසනයට ලක් වූ කතුන්ගේ ආරක්ෂාවට කොළඹින් තැනක් නැහැ කියලා සාලිය කුමාර තැබූ සටහනයි මේ. විශේෂ අවධානයක් යන ශීර්ෂයක්. හිංසනයට ලක් වූ කාන්තාවන් తాවකාලිකව රැඳවීම සඳහා ආරක්ෂිත නිවාසයක් පවත්වාගෙන යාමට විදේශ අරමුදල් ලැබී ඇතත් එය පවත්වාගෙන යාමට ස්ථානයක් නොමැති වීම හේතුවෙන් එම මුදල් අහිමි වීමේ තත්ත්වයක් උද්ගත වෙ ඇතැයි කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය වෙලා. කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උණ්ඩුගරගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේදී පසුගියදා පැවැත්වුණා. අපරාධයේ මුදල් අහිමි වෙලා ගියොත් පොඩ්ඩක් බලන්න හිංසනයට ලක් වූ කතුන්ගේ ආරක්ෂාවට තැනක් හිංසනයට ලක් වෙලා මානසික පීඩනයටත් ලක් වෙලා ඉන්නේ. ඒගොල්ලන්ව ආරක්ෂා කර ගැනීම මානසික තත්ත්වය යථාවත් කිරීම වැදගත්. හරි කාන්තා දිනය ගැන කතා කරලා වැඩි ඈතක නෑ. අද 10 වෙනිදා නේද උනේ? පෙරේදා කාන්තා දිනය තිබුණේ. කාන්තාවන්ගේ රැකවරණයට අවධානය යොමු කරමු කියලා කරපු වැඩක් ගැන දාලා තියෙනවා. මිතුරා කියන්නේ කවුද? මිත්‍රයා කියන්නේ කවුද? අර්ථ නිරූපණය කරන්න ඕනේ නෑනේ මම. සමහරු මිතුරු වේශයෙන් ඉඳගෙන කරන වැඩ තියෙනවා. මේ අමුතුම වැඩක් කරපු කෙනෙක් ගැනයි සටහන. මිතුරාගේ බ්‍රේස්ලට් එක විකුණා බල්ලාගේ උපන්දිනය සමරලා දර්ශාන් මොරටුවේ සිට වාර්තා කරලා තියෙනවා. අසල්වැසි මිතුරෙක්ගේ නිවසට පැමිණ ලක්ෂ 5මාරක පමණ රත්තරන් අත්පලන්දනාවක් සොරකම් කර එය උකස් කර එම මුදලින් ජංගම දුරකථනයක් මිලටගෙන සුරතල් බල්ලා වෙනුවෙන් උපන්දින සාදයක් පැවැත් වූ පුද්ගලයෙකු පිළිබඳ අනාවරණය වී ඇතැයි මොරටු මුල්ල පොලිසිය සඳහන් කරනවා. මරු බඩු ඉන්නේනේ. මිතුරාගේ බ්‍රේස්ලට් එක කරනවා බල්ලගේ උපන්දිනය සමරනවා. මිතුරුකම බල්ලට දාලානේ. මරු අයියලා ඉන්නේ. රෝහිතගේ ක්‍රෙඩිට් කාඩ් පතෙන් ඩොලර් හෙල්ලූ කෙනා සොයා පරීක්ෂණ කියලා ඉෂාර රත්නකාර ලියලා තියෙනවා. මේ දන්න රෝහිත කෙනෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාලපුත් රෝහිත රාජපක්ෂගේ ක්‍රෙඩිට් කාඩ් පතකින් ඩොලර් 397ක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වනු ලබන බව පොලිසිය අධිකරණයට ඊයේ දැනුම් දීලා තියෙනවා. ඩොලර් 397ක් ලබා ගත්තා කියලායි සඳහන් කරලා තියෙන්නේ. දැන් මේ පුවතාවම එක විවිධ වෙනස් කමෙන්ට් ගැන කතා කරන්න යන්නේ නෑ. මම පුවත්පත් වාර්තාව පමණක් සඳහන් කරලා ඊළඟ සටහනට යන්න. හොඳයි. ඡන්දය ඇතුළු කාරණා කීපයක් ගැන අපි කතා කරන්න ඕනේ. ඒ අතරේ සජබේ නායකයාට ජාතික ජනබලවේගයේ නායකයා කියන කතාවක් මේ දිනමින පත්තරේ දාලා තියෙනවා. ප්‍රධාන ශීර්ෂ පාඨයටම දිනමින එක ගෙනත් තියෙනවා. ජාතික ජනබලවේගයේ නායකයා සජබ නායකයාට කියන නිසා වෙන්න ඇති. සජබ බය වෙලා විහිළු රැඟුම් පානවා කියලා උපාලි කරුණාරත්න ලියලා තියෙනවා. සමගි ජනබලවේගයේ බියටපත් වූ ස්වභාවයක් තිබෙන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරලා තියෙනවා. ඔහු එසේ ප්‍රකාශ කළේ බත්තර මුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර දිසානායක කියන්නේ සමගි ජනබලවේගයේ මේ අවස්ථාවේ ඉතාමත්ම විසුලුජනක රංගනයක නිරත වී සිටින බවයි. එහෙම තමයි අනුර කුමාර කියන්නේ. අනුර කුමාරගේ අදහස සජබේ නායකයා ගිහිල්ලා කතාවක් පවත්වනකොට ජාතික ජනබලවේගයට වාසී කියලායි. අපි බලාපොරොත්තු වෙනවා සජබේ පැත්තෙන් ප්‍රතිචාරයක් කොහොමද ඕගොල්ලෝ ඒකට දක්වන්නේ ප්‍රතිචාරය කියලා. විපක්ෂ නායකෙක් කතාවක් අපි විපක්ෂ නායක ගැන මතක් කරපු වෙලාවේ මෙතනම ගමු. අද පත්තරේ දාලා තියෙනවා සර්වජන ඡන්ද බලය දිනා ගැනීමට සූදානම් විපක්ෂ නායක සජිත් කියන්නේ දිනේෂ් සමර කොන්ලියන්. බෞද්ධ ජනතාව සමග මහපාරේ සටන් කර රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලය දිනා ගැනීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරලා තියෙනවා. ඡන්දයක් නැහැ, තියන්න ඡන්දයක්වත් නැහැ. එහෙම කියලා නැවත කියයිද? අප්‍රේල් 25 ඡන්දෙ තියන්න පුළුවන් වෙයිද? මුද්‍රණාලයෙන් එහි අධිපතිනියගේ පැත්තෙන් මොනවද කියන්නේ? ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළා දෙයිද? සල්ලි ටික වෙන් කළා දෙයිද? අර මුදල් අමාත්‍යාංශයේ ලේකම් අදාළ රැස්වීමට සහභාගී නොවේ ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වූ නිසාමද? මාර ප්‍රශ්නේ එන්නේ. හරිද? මුදල් හා ආරක්ෂාව තවමත් නැහැ. ඒ නිසා ඡන්ද මුද්‍රණ කටයුතුත් නැහැ. රජයේ මුද්‍රණාලාධිපතිනිය කියන්නේ. අද පත්තරෙන් නැගේ කතාව උපුටා ගත්තේ නිකන් මොනවද හැංගෙනවා මේක දකිද්දී එච්.අයි. තුෂාර ලියන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දෙවන අධියරියේ මුද්‍රණ කටයුතු ඊයේ දිනේ වනතෙක් ආරම්භ කිරීමට නොහැකි වූ බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ කියනවා. මුද්‍රණ කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය මුදල් වලින් කොටසක් හා මුද්‍රණාලයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 60 දෙනෙක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද ඊයේ වනතෙක් එම පහසුකම් නොලැබුණු බවයි ඇය කියන්නේ.
ආරක්ෂාවට පොලිසිය දීලත් නැහැ කොච්චර කිව්වත් දැන් මේ අධිකරණයට ගිහිල්ලා මුදල් වෙන් කරන්න කියන කාරණාවත් කියලා තියෙද්දි මුදල් ලබා දීමත් කළා නැහැ. මේ උත්සාහ දරන්නේ පළාත් පාලන මැතිවරණය අකාමකා දමලා ජනාධිපතිවරණයකට මුල පුරන්නටද ගොඩක් කතා බහට ලක් වෙන්නේ ඒකයි. සමහරු නම් කියන්නේ පළාත් පාලන මැතිවරණයක් නෑ මුලින්ම එන්නේ ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය කියලා. හැබැයි අධිකරණයේ කටයුතු තියෙනවා අධිකරණයේ දීපු තීන්දුව තියෙනවා ඒවා අමතක කරන්න එපා කියලා මතක් කරනවා. එතකොට හිටපු මැකෝ කියන නම ආවේ මැකෝ සභාපතිට ඒ කාලවකවානුවේ සීමා නිර්ණ කටයුතු ඡන්දය වගේම කල් යනවා. සීමා නිර්ණ කමිටු සභාපති මහින්ද දේශප්‍රියයි කියන්නේ. අරක වගේම මේකත් කල් යනවලු ඉන්දික හේවා විතරණ ලියන්නේ. පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ටාස සීමා නිර්ණය කිරීමේ කටයුතු ඡන්දයේසේ කල් යමින් තිබෙන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය අද පත්‍රයට සඳහන් කරලා තියෙනවා. දැන් මොනාරි කල් යනවා වුණාම හරියට මැතිවරණය වගේ ආප්තෝපදේශයක් අපිට හදාගන්න පුළුවන්. හරියට පළාත් පාලන මැතිවරණය වගේනේ කියලා. කවුරු හරි කැමතිද කියලා අහලා කැමැත්ත දෙන්න ප්‍රමාව වෙනනම් කියන්නේ ඔවත් හරියට ඡන්දේ වගේනේ කියලා එන්නේ නෑ. අද නෙවෙයි හෙට බාලගිරි දෝෂයට තමයි මේක ලක් වෙලා තියෙන්නේ. මේ මහා මඟ කෙනෙක් ගියාලු ජංගම දුරකථනයකින් කතා බහ කර කර පාරේ ඇවිදිනකොට කෙනෙක් ඒකට විරුද්ධ වෙලා ඊට පස්සේ විරුද්ධ වෙච්ච කෙනා කරලා තියෙන වැඩක් දන්නවද? ජංගම දුරකථනයේ කනේ ගසාගෙන මාර්ගයේ ගමන් කළයි තරුණයෙක්ගේ කන කපා දමලා කියලා මේගාක් කිව්ලේ නිශ්ශංක ලියන සටහනක්. කන්පෙත්තක් තියුණු ආයුධයකින් කපා දැමීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයෙකු පෙරේදා රාත්‍රියේ මැටිගහතැන්න දිසාරෝහලට ඇතුළත් කර ඇතැයි මඩොල්සිම පොලිසිය තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ ගම්මානයක 29 හැවිරිදි ආබාධ තරුණයෙකු තමයි සිද්ධියට මුහුණ පාලා තියෙන්නේ. මේ තරුණයා තම ජංගම දුරකථනයට ලද ඇමතුමකට පිළිතුරු දෙමින් මාර්ගයේ ගමන් කරමින් සිටියේදී ඉදිරියෙන් පැමිණි තවත් පුද්ගලයෙකු ජංගම දුරකථනයේ කනේ ගසාගෙන යාමට විරෝධය පළ කරමින් ඔහුට පාරදී ජංගම දුරකථනයේ තිබූ කන්පෙත්ත සිය අතේ වූ පිහියෙන් කපා දාලා තියෙනවා. කන්පෙත්ත කපා දැමීමෙන් නොනැවතුණු සැකකරු තමුන්ට අතින් පයින්ද පහර දුන් බව සිද්ධියට මුහුණ දුන් තරුණයා පොලිසියට සඳහන් කරලා තියෙනවා. දැඩිව ක්‍රියාත්මක කරන්න මේ පොලිස් බලතල අතට අරන් පාරේ ඉඳන් මෙහෙම කරන්නේ ජංගම දුරකථනයක් කනේ රඳවාගෙන ගියා කියලා කම්පෙත්තක් කපා දාන්න තිබ්බ කනම හොයලා කපා දාන්න ඒ කපා දාන්න මේ මොහොතේ පිහියක් තිබෙන්න මාර බඩුවක් තමයි අපිට පොඩ්ඩක් හොයලා බලන්න වෙයි නැත්තම් මේ එක එක්කෙනා නීති අතට අරගන්න නැත්තම් එක එක්කෙනාවම එල්ල කරන්න ගියොත් කොහොම තරකටපත් වෙයිද නිකන් හිතන්නකෝ. හොඳයි ඊළඟට සුවිශේෂී කතාවක් අද පත්තරේ ප්‍රධාන පිටුවේ ශීර්ෂ පාඨයක් දීලා ඇතුල් පිටු වලට අවධානය අරගෙන ගිහිල්ලා තියෙනවා. ජපාන විද්‍යාඥයන් පිරිසක් පිරිමි මීයන් දෙදෙනෙකුගෙන් මී පැටවුන් බිහි කරවයි පරීක්ෂණ සාර්ථක වුවහොත් පිරිමි දෙදෙනෙකුට දරුවන් බිහි කිරීමේ අවස්ථාවක් ලැබේවිලු. එහෙමයි අද පත්තරේ වාර්තා කරලා තියෙන්නේ. බිහි වූ මී පැටවුන් 7 දෙනා ඉතාමත් සෞඛ්‍ය සම්පන්නව ඔවුන්ගේ සම්පූර්ණ ජීවිත කාලයම ගත කළා කියලා පර්යේෂණ කණ්ඩායම සඳහන් කරලා තියෙනවා. ජපානයේ ඔසාකා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙකු වන මහාචාර්ය හයාෂි ඇතුළු කණ්ඩායමක් පිරිමි මීයන්ගෙන් ලබාගත් සෛල ආධාරයෙන් සකස් කරගත් ඩිම්බ යොදා ගනිමින් මී පැටවුකු බිහි කිරීමට සමත් ඇතැයි වාර්තා වෙනවා කියලා මේකේ දාලා තියෙනවා. මේක විශේෂ අවධානයට ලක් වෙන්නේ ඊළඟට තියෙන අනුශේෂ පාඨයෙන් පරීක්ෂණ සාර්ථක වුවහොත් පිරිමින් දෙදෙනෙකුට දරුවන් බිහි කිරීමේ අවස්ථාවක් ලැබේවිලු. මුකුත් නොකිය මං ඊළඟ සටහනට යන්න. හොඳයි මේ පෞගේ දවස්වල කතා බහට ලක් වුණු සුවිශේෂී ක්‍රිකට් ක්‍රීඩකෙක් අලුත් ඉනිමක් ආරම්භ කළා. ඒ ඉනිම ගැන අද පත්තර සුබ පැතුම් එක් කරමින් දාලා තියෙනවා. ඒ ලෝක ප්‍රකට ලංකාවේ දඟපන්දුවෙන් ජය කෙහෙලේ නැංවූ ලෝකයේ 20 ශ්‍රේණිගත කිරීම පන්දවන්නන් අතර පෙරමුණේ ඉන්න වනිදු නව ඉනිමක් ආරම්භයි. අද දිනමින පත්තරේ ඡායාරූපය මුලින්ම පුටා ගන්නවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ සුපිරි තරුවක් වන වනිදු හසරංග ඊයේ යුග දිවියට පිවිසියා. වනිදුගේ අතගත්තේ මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයට සම්බන්ධව සිටින ඔහුගේ දිගු කාලින පෙම්වතිය වූ වින්ද්‍යා පත්ම පෙරුම සමගයි දෙදෙනාගේ විවාහය මංගල්‍ය ඊයේ පැවැත්වුණා. දිගු කාලීන පෙම්වතිය මොහොතක් මතක් කරන්න ඕනි මෙතන නැවතිලා සමහර ශ්‍රේෂ්ඨ වලින් ඉහළට යනකොට පරණ අය අමතක කළාට සමහරව එහෙම කරන්නේ නැහැ. කොතනකට ගියත්
Tamanට ආරම්භය අත දුන්න හිත දුන්න අයව එක්කගෙන ජීවිතය ගත කරන්න නේද සහකරු සහකාරියන් බවට පත් කරනවා. ඒක අගය කරමින් ඒ කතාව දිවයින ක්‍රීඩා පිටුවෙනුත් උපුටා ගන්නවා. මුව හසරැලේ නංවා හසරංග දෑගිලි බැඳා. එහෙමයි ශීර්ෂ පාඨය දීලා තියෙන්නේ. ලෝ අංක 1 පන්දුවාර 2020 පන්දු යවන්නා ලෙස වනිදු හසරංගගේ විවාහ මංගල උත්සවයේ ඊ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ඒ අවස්ථාවේ ඡායාරූපය තමයි මේ පත්තර වාර්තාව දැන් දාලා තියෙන්නේ. අපි වනිදුට ලස්සන ගමනකට සුභාශිරි එක් කරනවා. හොඳයි ක්‍රීඩා වාර්තාවට යන්න සූදානම් වෙන්නේ ඊයේ ශ්‍රී ලංකා පිතිකරුවන් තමන්ගේ යුතුයකම ඉටු කළා. ශ්‍රී ලංකා පිතිකරුවෝ හිස් ඔසවති කියලා ලංකාදීප ක්‍රීඩා පිටුව ලියනවා. ඊයේ තරගය නතර කරන විට තිබුණු අවස්ථාව තමයි පත්තර වාර්තාවේ දක්නට ලැබෙන්නේ එලෙස. හොඳයි අපි එහි අලුත්ම වාර්තාව කියන්නම්. ආද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355කට සීමා කරන්නට හැකියාව ලැබුණා. නවසීලන්ත පන්දු යවන්නන්ට ඒ 305ට 6යි හිටියේ. අද දවසේදී ධනංජය ලකුණු 46කට දැවී ගියා. 355කට සීලුම් පිතිකරුවන් දැවී ගියා. මේ වන විට පළමු ඉනිම ක්‍රීඩා කරනවා නවසීලන්ත කණ්ඩායම කිසිදු ක්‍රීඩකයෙකු නොදැවී ලකුණු 50ක් ලබාගෙන තිබෙනවා. පන්දු යවන්නන්ගේ සාර්ථකත්වය අත්‍යවශ්‍යයි නවසීලන්ත කණ්ඩායමේ කඩළු දවා ගැනීම සඳහා. කාටුන් පෙළ මේ විරාමයෙන් අනතුරුව. කාටුන් පෙළ ආරම්භ කරන්නේ කවියකින් අවසන් කරන්නේත් කවියකින්. ආරම්භයට තෝරාගන්නේ දවසේ පද 4 විදුර අබේනායකගෙන්. රට සිට ගෙනාවලු සැලුවලු කඳුළු ගොඩක් රේගුවේ තිබුණාලු දී නීතියට ඉඩක් නඩු හබවලට වැය කෙරුවලු මිලෙන් නඩක් ගත් වාහනේ අන්තිමටම යකඩ ගොඩක්. ඊයර ප්‍රවෘත්තිය අන්තිමට චෝදනාවක් නැහැ කියලා බාර දුන්නා කියලා කිව්වේ යකඩ ගොඩක් අන්තිමට. මේ සියතටම අඳින කාටුන් අතුල දසනායකගේ පොඩ්ඩා ගිහලා දේශපාලකට කියනවා යාව දැකලා ආනේ අපි බය වුණු තරමක් සර්ලට අසනීපයක් නැහනේ. දේශපාලකාන ඇයි පොඩ්ඩෝ එහෙම ඇහුවේ නෑ මේ කිල්නොච්චියේ ගවයන්ට වසූරියලු ඒ හින්දා පොඩ්ඩා බය වෙලා දේශපාලකයටත් ඒක හැදිලා කියලා. ඊළඟට අද පත්තරේ අද කාටුන් එක මෙන්න කොටු 4කින් අවස්ථා 4ක් තියෙනවා බලන්න. මුල්ම එක 2005 දී අපේ ජාතිය රැකගත්තා කියලා දෙනවා. ඊට පස්සේ 2014 දෙනවා අපේ ආගම රැකගත්තා කියලා. 2023 දී දෙනවා අපේ ආර්ථිකය රැක ගන්න කියලා. ඊට පස්සේ මොනවා වෙයිද හිස්තන පුරවන්න කියලායි කියන්නේ. එක එක කාල වකවානුවට එක එක දේවල්. තලන්ගේ එතුමා කාටුන් එක ලංකාදීපෙන් හොඳින් බලන්න. මේ බලන්න මොකද්ද වෙන්නේ කියලා අපේ අහිංසක රෝගියාව කොහෙටද අරන් යන්නේ? මෝචරියට දක්වනවා. කොහොමද දැක්වෙන්නේ? එක පැත්තකින් වැඩ වර්ජන අනිත් පැත්තෙන් ඖෂධ හිඟේ සෞඛ්‍ය ඇමති ලෙස සංකේතවත් කරලා තියෙනවා. මේ දෙක නිසාම පුරවැසියා රෝගියා අසරණතාවයටපත් වෙලා අන්තිමට දේශපාලකයා පෙන්නනවා ගෙනියන්න ඕන තැන කොහෙද? මෝචරිය. ඔන්න සෞඛ්‍ය සේවයේ තත්ත්වය. මේ ඊළඟට හසන්ත විජේනායකගේ හුරේරා අරුණ පත්තරේ ඩොලර් හංගගෙන හිටපු අය අමාරුවේ කියලා අමරවීර කියනවා. භාණ්ඩාගාරේ රුපියල් හංගගෙන ඉන්න අයට මොනවා වෙයිද සර්? සල්ලි ටික මුදා හරියද ඡන්දෙට? MD වීරරත්නගේ මර්සිපාල කාටුන් එක මෙන්න. දැන් මිනිස්සු අනවශ්‍ය ලෙස තෙල් විදුලිය භාවිතා කරන්නේ නැහැ කියලා මහින්දානන්ද කියනවා. අම්මා එහෙම කිව්වම මර්සිපාල කියනවා ඔව් ඉස්සර අපි බල්ලෝ නෑව්වෙත් තෙල් වලින් කියලා. හිතන් ඇති මිනිස්සු ඉස්සර බල්ලෝ නෑව්වෙත් තෙල් වලින් කියලා. ඊළඟට චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමය රනිල් කියනවා මහජන දීපල මංකොල්ල කාලා රට මෙතනට වට්ටපු අය දන්නවලු ඒ වුණාට කියන්නේ නෑලු. යාළුව අහනවා තමන්ගේ වල තමන් කපා ගනීද බං? එව්වා කියලා තමන්ගේ වල තමන්ම කපා ගනීද කියලායි ඕන් අහන්නේ. අද හසන්ත විජේනායකගේ තවත් කාටුන් එකක් මෙන්න. IMF කියන කොකා අරගෙන යනවා රනිල්ව. කොහෙටද මේ අරගෙන යන්නේ? මං හිතන්නේ වතුර තියෙන තැනකට වෙන්නට ඇති.
ඒ අතරේ ගල් මුල් ප්‍රහාරයක් එල්ල වෙනවා සදිත් සහ අනුරගෙන්. බලමු ඒ ඉබ්බා කට අරීද කට වහගෙන යයිද කියලා අපි හොඳින්ම බලාගෙන ඉමු. හොඳයි, කවි දෙකක් තියෙනවා කියන්න. තලන්ගේ අනේද කියන්නේ කවිය උපුටා ගන්නවා ලංකාදීපයෙන්. ජාමු අරමුදල දෙන සහතිකයගෙන ණය ගන්නවා මිස තව තව ඉදිරි දින ඒවා ගෙවන අන්දම ගැන රටට දෙන යම් සැලසුමක් වෙයි නම් හෙලි කරනු මැන. අන්නේ සැලසුමයි හෙලි කරන්න ඕනි. ප්‍රියන්ත කොඩිප්පිලිගේ ෆ්‍රයිඩේ බුලට් කවිය මෙන්න. IMF එකෙන් යදිමින් ගියපු අය ලැබුණා කියා හෙන පම්පෝරියකින් අය වැඩ වර්ජන වලට කෙඹ තිව්වොතින් පය වැඩ වරදීලු ඉන්නලු දැන් වෙලා බය වෙලා ඉන්න කියලානේ කියන්නේ. ලංකාදීපේ දාසගේ කාටුන් එක අපි ඊළඟට බලමු. මෙන්න රනිල් මොනවද කරන්නේ? පුරවැසියව තියලා එන ගහලා තියෙන්නේ හෙල්ලෙන්න බැරි වෙන්න පටි තද කරලා අත්පා ගැට ගාලා එනත් දැන් ගහලා තියෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා තවත් මොකක්ද ආයුධයක් දෙන්න සූදානම් වෙනවා. බලමු ඒක කොහේ රඳවයිද පුරවැසියාගේ කියලා. පුදුම පටි තද කරගෙන ඉල්ලක් කරගන්නේ නේ. අද පත්තරේ ජනරාණි කාටුන් එක දැන්. රාණි කියනවා දේශපාලකට මාස 6ට කඳුළු ගෑස් වියදම මිලියන 26ක්ලු. දේශපාලක කියනවා වියදම් කපලා අපි අපේ දේවල් හඳුන්වා දෙනවා. ඒ මොනවද? ඇයි දේශීය කුරුඳු පොළු හමුදාව වියදම් කපලා අලුත් එකක් හඳුන්වලා දීලා දේශීය කුරුඳු පොළු හමුදාව. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත මෙන්න. ඩොලර් එක රුපියලට බැස්සත් අඩු වෙන්නෙම නැති එකක් තියෙනවා සර්. මොකද්ද බං ඒක? වෙන මොනවද සර්? උද්ඝෝෂණ මිසක්. ඩොලරේ රුපියලට බැස්සත් උද්ඝෝෂණ නම් අඩු වෙන්නේ නැහැලු. ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදා අත්‍යවශ්‍ය ආහාරවල මිල අඩු වෙගෙන යනවා බං. මේ මං බලන් ඉන්නේ විදුලි බිල අඩු වෙනකල්. ඒක දෙපාරක් වැඩි කළා. අසාධාරණ ලෙස දෙපාරක් වැඩි කළා. දැන් දෙසැම්බර් වල අඩු කරන කතාවක් මොකද්ද කියලා තියෙනවා. මේ ඊළඟට අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක. පුරවැසියාගේ ප්‍රවෘත්තියක් බලලා සීනි අල පරිප්පු ලොකු ලුණු පාන් මිල අඩුවේ. ඒක දැකලා කඩේ දුවන ගමන් පුරවැසියා කියනවා අඩු වුණොත් රුපියල වැඩි වෙයි ආයේ බඩු මිල. නොවී බෑ කලබල කඩේ දුවනවා පස්ස බල. ආයේ රුපියල අඩු වුණොත් බඩු මිල වැඩි වෙනවනේ. ඒ නිසා කලබල නොවී බෑ දැන් දුවනවා පස්ස බල කියලා. තිලකගේ තුන්මන්සල කවිය මේ. වැටි වැටි උන්න ගැටි ගැටි ඩොලරය මත්තේ රුපියල ටිකක් සවි බල ගැන්වී නැගිටලා ඇත්තේ. හොඳ වුවත් ආර්ථිකයට එය ගත්තේ දහදු කෙසේම ජන ජීවිත පැත්තේ. රුපියල ශක්තිමත් වුණා ජන ජීවිතවල දහදුක තාමත් එහෙම්මමයි. දාසහපුවලානගේ ස්වාරිස් ලංකාදීපෙන් බඩු මිල ටිකක් අඩු වෙලානේ. රනිල් දැන් ඇවිල්ලා මහින්දගෙන් අහනවා දැන් අල කීයද? ලුණු කීයද? එදා අහපු ගණන් ඊට පස්සේ තිබුණු ගණන් දැන් ටිකක් අඩු වෙලා මහින්දගෙන් අහනවා රනිල් ලුණු කීයද? මේ ඊළඟට MD වීරරත්නගේ තවත් කාටුන් එකක්. සීනි පරිප්පු පෙටි අඩු කරලා ඇවිල්ලා ජනතාවට දෙන්න යනවා පුරවැසියට. ඡන්ද පෙට්ටි දෙක තියාගෙන අනුරයි සජිතුයි බලන් ඉන්නවා රනිල් මේ මොකට දෙන්න හදන්නේ කියලා. මේ මොන පෙරහැර දෙන්නේ? ලංකාදීපයේ තලංගම ජයසිංහගේ පලාමල්ල බලන්න. රාජදාස වයිෆ්ට කියනවා හාමිනේ එනවා පෙරහැර එනවා. ඔය එන්නේ කසකාරයෝ. හාමිනේ අහනවා මොන පෙරහැරද? ඡන්ද පෙරහැර. මේ එන්නේ ඡන්ද පෙරහැර භාණ්ඩ හා සේවා මිල ගණන් පොඩ්ඩක් අඩු වෙලා කියලායි රාජදාස කියන්නේ. ඕකයි තත්ත්වය අනුරාධගේ කවිය අවසානයේට. ඩොලරයේ ශක්තිමත් බව ලොකුවට කිව්වා පාන් සහ සීනි මිල පහළට යවුවා. ජනපතිතුමා ටක් ටක් ගා ළඟ නැව්වා මැතිවරණයක පෙර සුබ නිමිතිය මෙව්වා. ජනපති ඉක්මනින් ළඟ නැවන්නේ මැතිවරණයක පෙර නිමිති නිසා දැයි අපි බලන් එමු. හොඳයි සමුගන්නම් හෙටත් උදෑසන හමුවෙමු සියත පත්තරෙන්. අපේ මහිමේ අපේ සිය
නෙස්ලේ නෙස්ටමෝල්ට් සැමදා ඔබව බලගන්වන්